කැම්පස් යන්නේ කියලා. එහෙනම් හෙලෝ කට්ටිය කොහොමද ඔයාලට? ඔන්න අද හදන්නේ කැම්පස් යන්න. ඉතින් අපි බලමු vlog එකට ගිහිල්ලා කොහොමද අද මම කැම්පස් යන්නේ කියලා. එහෙනම් vlog එකේ හැමෝම bye. මේ පාර මට ගේන්න එහෙම බඩු ගොඩක් තිබුණෙත් නැහැ. 8:00යි දැන් වෙලාව. ඕන දැන් තමයි මං ගෙදරින් පිටත් වුනේ. ඔන්න ඒ ඇවිත් මම දැන් මේ මතුගම කොළඹ හයිවේ බස් එකක ඉන්නේ මාකුඹුරට එන්න. මොකද මම මාකුඹුරෙන් තමයි බදුල්ල බස් එකකට යන්නේ. ඔන්න මම දැන් ඉන්නේ මාකුඹුර හයිවේ බස් ස්ටෑන්ඩ් එකේ. මෙතනින් තමයි මම බදුල්ල බස් එක ගන්නෙ. මං එතනට යනකොටත් බස් එක ඇවිල්ලායි තිබ්බේ. 10:00 තමයි බස් එක යන්නේ. අද මට හම්බුනේ පිටිපස්සෙම අන්තිම සීට් එක 49. ඔන්න එහෙනම් ගමන පිටත් වුණා. මගෙන් කීප දෙනෙක් TikTok වීඩියෝස් වලට එහෙම කමෙන්ට් කරලා මේ බස් එකේ යන විස්තර ගැන කියන්න කිව්වා. ඒක නිසා මං හිතනවා මේ vlog එකේ ඉගෙනත් කිව්වොත් හොඳයි කියලා. ඉතින් මේ බස් එකේ NCG බස් එක මේකේ ටිකට් බුක් කරගන්න පුළුවන් ඔයාලට නම්බර්ස් වලට කෝල් කරලත් සහ මේ ඔන්ලයින් magiya.lk වෙබ්සයිට් එකෙනුත්. මාකුඹුරේ ඉඳලා බදුල්ලට ටිකට් එකක් 2190ක් වගේ වෙන්නේ. උදේ 10:00ට මාකුඹුරෙන් පිටත් වුණාම 3 වෙද්දි බදුල්ලට යනවා. ඉතින් මේ බස් එකේ යද්දී ඔයාලට වංගුව හුවෙන්නේ ඇල්ලවැල්ල කොටස විතරයි. සහ ඇඟට මහන්සියකුත් නැහැ. සාමාන්‍ය normal route එකේ આવොත් සෑහෙන මහන්සි වංගුව එක පාර එන්න ගියාම. හැබැයි මේ ගමන ඊට වැඩිය සෑහෙන ලේසි. මෙයාලගෙන් බස් එකක් ආයි හවස 5:00ටත් මාකුඹුරෙන් බදුල්ලට යනවා. ඒ වගේම බදුල්ලේ ඉඳලා 10:00ටයි හවස 5:00ටයි බස් දෙකක් එනවා. එතකොට කැම්පස් යන්න එන්න දෙකටම මේ බස් එක නිසා ඇත්තටම ගොඩක් ලේසියි. ඔන්න දැන් අපි මත්තලින් එක්සිට් වෙන්නයි හදන්නේ. හයිවේ ගමන මෙතනින් ඉවරයි. මෙතන ඉඳන් සාමාන්‍ය පාරේ තමයි යන්නේ. මත්තල පහුවනාට පස්සේ හම්බ වෙන මෙන්න මේ හරියට මම හරි ආසයි. මේ හරියට චූටි වැව් වගේ එතකොට ලස්සන කොළ පාටට පන්සලක් හදන ගමන් වගේ ලස්සන කොටස් ටිකක් හම්බ වෙනවා. ඔන්න ඊට පස්සේ බස් එක තේපොන්නේ නතර කරනවා. මෙතන සාමාන්‍යයෙන් පැය කාලක් විතර බස් එක නතර කරගෙන ඉන්නවා. තේ බීලා තමයි මෙතනින් පස්සේ ගමන ආයේ පටන් ගන්නෙ. ඔන්න මෙතනින් පස්සේ ආයෙම ගමන පටන් ගන්නයි හදන්නේ. ඔන්න තනවල් වල වැල්ලවාය ඇල්ල හරහා අපි බදුල්ලට එන ගමන් ඉන්නේ. ඇල්ල හරිය මතක් වෙද්දී මට නම් shopping කවර ඕන වෙනවා. ඔන්න දැන් නම් මේ ඇල්ල වංගු හරියට ටිකක් ළඟයි. ඇත්තටම ඔළුව කරගෙන පිටිපස්ස හරිය එද්දි ටිකක් අමාරුයි ඒ හරිය පහු වෙනකොට. කොච්චර අමාරු වුණත් ඒ එන හරිය පාර හරිම ලස්සනයි. මගදී අපිට රාවණ ඇල්ලත් හම්බ වෙනවා. දැන් අපි ඉන්නේ ඇල්ල ටවුන් එක හරියේ. මට ගෙදර ඉඳන් බදුල්ලට කොච්චර දුර වුණත් මේ කැම්පස් එකට ආවට පස්සේ තියෙන සතුටුම දේ තමයි මෙහි ඇවිදින්න බලන්න යන සෑහෙන තැන් ප්‍රමාණයක් තියෙනවා. ඔන්න ඇල්ලෙන් පස්සේ කුඹල් වල පහු කරලා දැන් අපි මේ හාලයල හරිය තමයි ඉන්නේ. දැන් බදුල්ලට ගොඩක් ළඟයි. ඔන්න අන්තිමට අපි බදුල්ලට ආවා. දැන් වෙලාව මං හිතන විදිහට හවස 3ට විතර ඇති. හැමදාම මේ ටයිම් එකට තමයි මේ බස් එක බදුල්ලට එන්නේ. බස් එකෙන් බහලා වීල් එකක මම මේ බෝඩිමට යන ගමන් සාමාන්‍යයෙන් ටවුන් එකේ ඉඳන් රුපියල් 300ක වගේ දුරක් තියෙනවා මට වීල් එක බෝඩිමට යන්න.
දෙයනේ අපේ පුංචි බෝඩිම. මයි යාළුවයි තමයි මේ බෝඩිමේ ඉන්නේ අපි දෙන්නයි. ඉතින් මේ අපේ පුංචි බෝඩින් කාමරේ. මේ මගේ ටෙඩි බබාලා. ඔන්න පෝඩිමට ඇවිල්ලා මම මුලින්ම කළේ නාලා රෙදි හොදපු එක. මොකද මෙහි රෙදි වේලෙන්න ටිකක් කල් යනවා. අවුල් වැටෙන්නේ නැහැ දවසේ හැම වෙලාවෙම. ඒ නිසා අපිට සාමාන්‍යයෙන් මේ රෙදි හොදන එක කරදර වැඩක් මෙහි. හැබැයි මම ආපු ගමන්ම රෙදි ටික හොදලා දැම්මා. එතකොට හිතත් නිදහස් මාත් නිදහස්. අපේ බෝඩිම තියන්නේ හරි නිදහස් තැනක. අපි ඉන්නේ ගෙදරක උඩ තට්ටුවේ. මෙතනට වටපිටාව පේන විදිහ තමයි මේ. අදට vlog එක එහෙනම් මෙතනින් ඉවරයි. මම ඇවිල්ලා නාලා දැන් තමයි වැඩ ඉවර කරගත්තේ. එහෙනම් ඉස්සරහට කැම්පස් එකේ අලුත් vlog එක හම්බෙමු. ගිහින් එන්නම්. බයි.